ආයිබෝවන් සුබ දවසක් හැම දිනාටම. ඉතින් අපි LSK Gem ටිකක් ප්‍රමාද වෙනවා මේ වීඩියෝ දාන්න. නමුත් අපි අලුත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේන්නේ. විශේෂයෙන්ම අපි මේ කරන වීඩියෝස් ඇත්තටම නවක අලුතෙන්ම මේ මැණික් ව්‍යාපාරයට එන්න කැමති සහ ඇවිල්ලා ඉන්න පිරිසට තමයි විශේෂයෙන්ම මම ඒක කියන්න ඕන. ඉතින් ඇත්තටම අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ නවක අයට තියෙන ලොකු ප්‍රශ්නයක් අපිටත් ඉදිරිපත් කරනවා මේ ප්‍රශ්නය. මේ ඔන්ලයින් මැණික් මිලදී ගන්න පුළුවන්ද? ඉතින් ඇත්තටම ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ මේ ඔන්ලයින් මැණික් මිලදී අරගෙන ඒගොල්ලන්ට මේ මැණික් ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න පුළුවන්ද කියන එක. ඒ ගැන මම පොඩි දැනුවත් කිරීමක් තමයි මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ. එකතු වෙන්න අපිත් එක්ක. අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම share කරන්න, like එකක් දාන්න. ඔයාලගේ අදහස් අපිට ලියලා එවන්න. අපි ඒ වෙනුවෙන් වීඩියෝ ඉදිරිපත් කරන්නම්. පළමුවෙන්ම ඔන්ලයින් මැණික් විකුණන සහ මේ මැණික් ව්‍යාපාරයේ පළපුරුදු අය ඉන්නවා නම් ඒගොල්ලෝ මේ සම්බන්ධව තරහ ගන්න එපා. විශේෂයෙන් අපි මේක කරන්නේ නවකයට. ඉතින් ඇත්තටම නවකය මතක තියාගන්න අපි මේ මැණික් කොටස් දෙකකට විතර බෙදනවා මිලදී ගන්න. අපි එකක් රළු මැණික් ගලක් හැටියට මැණික් ගල් මිලදී ගන්නවා. අනිත් එක කපා උපදාපු මැණික් ගලක් හැටියට මැණික් ගල් මිලදී ගන්නවා. ඉතින් ওই කාරණා දෙකක් මේකෙදි මම විශේෂයෙන් නවකයට දෙන අවවාදය තමයි ඇත්තටම රළු මැණික් ගලක් ඔන්ලයින් ඕගොල්ලෝ මිලදී ගන්නවා නම් ඒක ඊටාම වැරදි. විශේෂයෙන්ම අපි කියනවා ಜಾති ගල්. ಜಾති ගලක් අපි ඔන්ලයින් මිලදී ගන්නවා නම් ඒක ඇත්තටම ලොකු වැරදක්. විශේෂයෙන් නවකය මතක තියාගන්න. ඔයාලා කොයි වෙලාවකවත් මේ මැණික් ව්‍යාපාරයට එද්දී ඕගොල්ලෝ මේ මැණික් ව්‍යාපාරයට එන්න ඕන මේක දවසෙන් දෙකෙන් තුනෙන් නතර කරන්න නෙමෙයි. මේක දීර්ඝකාලීනව ශ්‍රේෂ්ඨයේ ඉන්න ඕන වැඩසටහනක්. එතකොට තමයි තමන්ගේ දියුණුව හරි විදිහට මේකේ හැදෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න රළු මැණික් ගලක් නම් ඔන්ලයින් මිලදී ගන්න ඕගොල්ලෝ තීරණය කරන්නම එපා. විශේෂයෙන් ಜಾති මැණික් ගල්. දැන් ඇත්තටම අපිට පජාති කියන මැණික් ගල් අපි කියන semi precious කියන මැණික් ගල් වර්ග අපිට ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක වුණත් මම අනුමත කරන්නේ නැහැ මගේ දැනුම අනුව ඔන්ලයින් අපිට මිලදී ගන්න පුළුවන්ද කියලා. නමුත් ඔයාලට පුළුවන් ඔන්ලයින් බලපු මැණික් ගල ඕගොල්ලන්ට පුළුවන් ඒ තැනට ගිහිල්ලා ඒක මිලදී ගන්න. ඊළඟට ඕගොල්ලෝ මතක තියාගන්න කට් ඇන්ඩ් පොලිෂ් මැණික් ගලකට යද්දී. ඉතින් විශේෂයෙන්ම කට් ඇන්ඩ් පොලිෂ් මැණික් ගලකට යද්දී ඕගොල්ලන්ට තරමක හැකියාවක් තියෙනවා අපිට වීඩියෝ එකකින් ෆොටෝ එකකින් බලලා මේ මැණික් ගලේ යම් ප්‍රමාණයක් තීරණය කරන්න මිලදී ගන්න. ඉතින් විශේෂයෙන් මම ඔයාලට ආරාධනා කරනවා නවකයට විශේෂයෙන් මේ මැණික් ශාස්ත්‍රයේ අවංකව නමක් තියෙන ඒ වගේම මැණික් ශාස්ත්‍රය විශ්වාසවන්තව කරන මැණික් ව්‍යාපාරිකයෝ බොහෝ ඉන්නවා අපේ රටේ. ඉතින් අන්න ඒ වගේ තැනක් හැමතිස්සෙම ඕගොල්ලෝ තීරණය කරන්න මැණික් ගලක් ඔන්ලයින් මිලදී ගන්නවා නම් ඒ වගේ මේ ඔන්ලයින් මිලදී ගන්න කලින් ඔයා දැනුවත් විය යුතුයි ඒ මැණික් මුදලාලි ඒ මැණික් දෙන කෙනා ඒ මැණික් ගලේ වගකීම බාර ගන්නවද කියන එක. එතකොට ඕගොල්ලෝ කාලයක් ඉල්ලගන්නේ මේ මැණික් ගල ඕගොල්ලන්ට සුදුසු මට්ටමේ නැත්තම් ඒක ආයේ එයාට ලබා දෙන්න පුළුවන් මට්ටමකට. එතකොට ඕගොල්ලන්ගේ මුදල් ආපහු ගන්න පුළුවන් මට්ටමකට. ඉතින් ඒ වගේ ඕගොල්ලෝ කට් ඇන්ඩ් පොලිෂ් ගලකට යනවා නම් තරමක් නවක කෙනෙකුට පුළුවන් ඔන්ලයින් මැණික් මිලදී ගන්න. ඉතින් විශේෂයෙන්ම මම නවකයින් අයට කියනවා මේ මැණික් වෙළඳාම කියන්නේ ඔයාලා මේ දවසකට දෙකකට තුනකට ඇවිල්ලා ඉගෙන ගත්තු සහ මේ ක්ලාස් එකකට ගිහිල්ලා ගොඩාක් පන්ති තියෙනවා දැන් මේ අපේ රටේ මැණික් සම්බන්ධව උගන්වන. ඉතින් ඒකට ගිහිල්ලා ගන්න දැනුමකින් කරන ව්‍යාපාරයක් විතරක් නෙවෙයි. ඉතින් මේක ගොඩක් පළපුරුද්ද එක්කලා කරන ව්‍යාපාරයක්. මම ඕගොල්ලන්ව දැනුවත් කරන්නම් විශේෂයෙන් අපේ රටේ ඉන්න ප්‍රවීණ දක්ෂ ඒ කියන්නේ නමක් තියාගෙන ඉන්න මැණික් ව්‍යාපාරිකයෝ මම විශ්වාස කරන්නේ කොයි වෙලේකවත් ඔන්ලයින් වලින් මැණික් ගලක් මිලදී ගන්නවා කියලා. මම දන්න විශාල මුදලාල්ලා ඉන්නවා තකහණියේ ඇලහැරට යනවා. තකහණියේ රත්නපුරයට යනවා. ඉතින් ඒ ගිහිල්ලා තමයි ඒ අයිතිකාරයාගේ මැණික් ගල හොඳට නිරීක්ෂණය කරලා. දැන් මැණික් ගලක් කියන එක අපි පළවෙනි වතාවට, දෙවෙනි වතාවට, තුන්වෙනි වතාවට නිරීක්ෂණය කරත් අපිට ඒක හැසිරෙන විදිහ තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා නවකය හොඳට මතක තියාගන්න ඔන්ලයින් මැණික් ව්‍යාපාරයේ නවකයෙකුට ගොඩාක් සුදුසු නැහැ.
ඉතින් විශේෂයෙන් රළු මැණික් ගලක් නම් ඕගොල්ලෝ ගන්න තීරණය කරන්නම එපා. කියන්න හරි කනගාටුයි. අද වෙද්දී ඔන්ලයින් හරහා ගෙවුඩ මැණිකුත් විකුණනවා. ඉතින් ඇත්තටම ගෙවුඩයක් ඔන්ලයින් අරගන්නවා කියන එකම විහිළුවක් වගේ අපිට නම් තේරෙන්නේ. නමුත් ඒ වගේ රැල්ලක් මේ රටේ තියෙනවා. ඉතින් නවක පිරිස් ආදරයෙන් මේ මැණික් ව්‍යාපාරයට එන පිරිස් ඒ වගේ රැල්ලකට අහු නොවි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ කාලය ශ්‍රමය වැය කරන්න මැණික් පොලකදී මැණික් තියෙන භූමියකදී මැණික් පතල්කරුවෙක්ගෙන් මැණික් වෙලෙන්දෙක්ගෙන් ගිහිල්ලා මැණික් හොඳට පරීක්ෂා කරලා බලලා මිලදී ගන්න. ඉතින් ඒක නිසා මේ රටේ තියෙන ලොකු රැල්ලත් එක්කලා මේ මැණික් සම්බන්ධව වංචා වැඩියෙන් කරන ස්වභාවයත් ඇත්තටම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඕගොල්ලන්ට ආරාධනා කරනවා මේ ඔන්ලයින් මැණික් ගැනීම ඉතා සැලකිල්ලෙන් කරන්න ඕන දෙයක් කියලා. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා මේ ඔන්ලයින් මැණික් ඉගෙන ගැනීම සම්බන්ධව. ඉතින් ඕගොල්ලෝ එකතු වෙන්න අපිත් එක්ක අපි තවත් වීඩියෝ එකකින් ඕගොල්ලන්ව මුණ ගැහෙනවා. සුබ දවසක් හැම දිනකටම.